ආයුබෝවන් විශ්වකර්ම YouTube නාලිකාව තුළින් මෙවරත් මාසකට වරක් ගහමාරුව සිදු කරන රවිගේ ගහමාරුවේ පිළිබඳ තමයි ඔබ මේ තැබීමට බලාපොරොත්තු වෙන්නේ. මේ වර්ෂයේ රවිගේ අවසන් ගහමාරුව සිද්ධ වෙනවා. ඒ තමයි දෙසැම්බර් මාසයේ 16 වෙනි ඉරිදා දින තමයි රවි ගහමාරුව සිද්ධ වෙන්නේ. රවි මෙවර වෘශ්චික රාශියේ ගමන් කරන රවි ගහය ධනු රාශියට ප්‍රවිෂ්ඨ වීම 2025 දෙසැම්බර් 16 වෙනි දින පෙරවරු 7:45ට 16 වෙනි ඉරිදා දිනම 7:15ට තමයි රවිගේ මේ ගහමාරුව සිද්ධ වෙන්නේ. මේ ලග්න කිහිපයකටම සුභාසුභ ප්‍රතිඵලයන් උදා කරන ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ ගහමාරුවේදී විශේෂයෙන්ම රවිගේ ගහමාරුව විශේෂයෙන්ම කුජගේ ස්ථානයේ ප්‍රවිෂ්ඨ වීම නිසා මේ ගහමාරුව ටිකක් තද බල විදිහට ඔබට ඔබගේ බොහෝ බලාපොරොත්තු සඵල කර ගැනීම හැකියාවක් පවතිනවා. ඒ නිසා මේ ගහමාරුවත් සුවිශේෂී ගහමාරුවක් විදිහට මෙවර ගහමාරුව අන් ගහමාරුවලට වඩා වෙනසක් ඔබට ඇති කරන කාලවකවානුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි බලමු ඒ අනුව අපි ලග්නයට කුමන ආයුරින් මේ ගහමාරුවේ සුබ අසුබ ඵලයන් ඔබට බුද්ධ විඳීමේ වාග්ය වාසනාව පවතිනවාද කියලා. මෙස් ලග්න හිමියන්ටත් සුවිශේෂී ස්ථානයක් වූ වාග්ය ස්ථානයේවත් පුණ්‍ය ස්ථානයේ තමයි රවිගේ ප්‍රවිෂ්ඨය සිද්ධ වෙන්නේ. රවි වාග්ය ස්ථානයේ පිවිසෙන විට කුජත් එම ස්ථානයේ පතිතව සිටින නිසා රවි කුජ පුණ්‍ය ස්ථානයේ පිවිසීම මේස ලග්න හිමි අයට ඊටම යහපත්. මොකද ඔවුන්ගේ ලග්නාධිපතිගේ සිටින ස්ථානයේට ඔවුන්ගේ යෝගකාරක ගහයෙකු රවි පුණ්‍ය ස්ථානයේ පිවිසීම තුළ මේෂ ලග්න හිමියන්ගේ උනන්දු උද්‍යෝගය ඉහළ බලාපොරොත්තු ඉලක්ක අපේක්ෂාවන් සමග කටයුතු කරන කාලවකවානුවක් වෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ රවි කුජ පුණ්‍ය ස්ථානයේ යහපත් ගමන් කරන එකත් රාහුව 11 වැනි අරිෂ්ඨ දෝෂ භංග කරමින් ගමන් කරන නිසා මේ කාලයේ මේෂ ලග්න හිමියන්ට ඒ රාෂ්ඨ කපල පැවැතියට මේ ගහමාරු වලින් පොදුවේ යහපත් සුබ ප්‍රතිඵලයන් රාශියක් බුද්ධ විඳීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ කාලය තුල විදේශගත වී සිටින මේෂ ලග්න හිමියන්ට ඔවුන්ගේ බොහෝ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වෘත්තීය වශයෙන් ඇගීම් වලට ලක් වෙන වෘත්තීය උසස් වීම අපේක්ෂාවන් තියෙනවා නම් ඒවා සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත වී ඉහළ ඉලක්ක අරමුණු කරා යෑමේ අපේක්ෂාවෙන් සිටින සියලුම මේෂ ලග්න හිමියන්ට මේ ගහමාරුවේ යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ලග්නාධිපති වූ ගහමන්ලි සෙම්පති වූ කුජ ගහමන්ලි රාජු රවි සමග නවවැන්නේ ගමන් කිරීම භාග්‍යස්ථානයේ ගමන් කිරීම ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම නිසා මේ ගහමාරුවෙන් යහපත් ප්‍රතිඵල රාශියක් ඔබට පවතිනවා. ඒ නිසා මේ කාලය තුළ මේෂ ලග්න හිමියන් තුළ තිබූ දැඩි ගති ස්වභාවයන් පසෙකලා ඔබ අවබෝධයෙන් සිහි බුද්ධියෙන් ක්‍රියා කරන නිසා ඔබගේ බොහෝ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. අධ්‍යාපනික ජයග්‍රහණ ඒ වගේම ඔබගේ ඉහළ අරමුණු ඉලක්ක ඉෂ්ට කර ගැනීමේ හැකියාව වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව සහ දූරදර්ශීව ක්‍රියා කරන නිසා මේෂ ලග්න හිමියන් බොහෝ ජයග්‍රහණයන් පහුගිය කාලවල වලට වඩා මේ කාල පරිච්ඡේදය උදා කරගන්න පෙළඹෙනවා. ඒ නිසා මේෂ ලග්න හිමියන්ට රවි මාරුව යහපත් සුබඵල දෙන වාසනාවන්ත ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේෂ ලග්න හිමියන්ගේ රවි ගහමාරුව සිද්ධ වෙන්නේ මාරක බාධක ස්ථානයේට. මාරක බාධක ස්ථානයේ කුජද ගමන් කරන මේ කාලය තුල රවිගේ ප්‍රවිෂ්ඨයත් ඔබට තරම්ම සුබදායක නැහැ. ඒ නිසා මේ කාලවකවානුව ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඔබට අක්ෂී රෝග වැනි තත්ත්වයන් වලට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම රවි කුජ යෝගය මාරක ස්ථානයේ බැවින් උෂ්ණාධික රක්තාධික රෝග ලේ නරක් වීමේ රෝග වැනි තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. ඒ වගේම පියපස උරුමයන් අපේක්ෂාවෙන් සිටියා නම් ඒවා මේ කාලය තුල ලැබෙන්න වාසනාව තියෙනවා. ඒ වගේම ඔබට මේ කාලය තුල ඔබ පතල් ශේෂ්ත්‍රය හෝ කැනීම් එවැනි කැනීම් වල හෝ
කුෂිකාර්මික ශේෂ්ත්‍රයෙන් ඉල්ලා ඉන්නවා නම් ඒ කටයුතු වලින් දියුණුව ලබන්නත් පුළුවන්. ඒ වගේම ආර්ථික දියුණුව ප්‍රගතිය අපේක්ෂාවෙන් කරන කටයුතු වලින් ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා නව ව්‍යාපාර රැකියා ආදායම් මාර්ග වලට යොමු වීමත් මේ ගහමාරුවෙන් පසු ඔබට සුබදායකයි. ඒ වගේම මේ ගහමාරුවත් සමග විශේෂයෙන්ම ඔබට උදර හෝ හෘදාශ්‍රිත රෝග තත්ත්වයන් පවතිනවා නම් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔබට දුරබැහැර ගමන් වලින් අධික වියපැහැදන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ගමන් බිමන් යාමේදී ඊට සැලකිලිමත් මූල්‍ය කළමනාකරණයන් කළ යුතුයි. අලාභ අවාසි පාඩු ඇති වෙන්න ඉඩකඩ පවතින නිසා. ඒ නිසා මේ රවිගේ ගහමාරුව මාසයකට පමණ කාලයක් තමයි ඔබගේ මාරක ස්ථානයේ පවතින්නේ. ඒ නිසා මේ ගහමාරුව වෘෂභ ලග්නිකයන්ට ඊතරම්ම සුබදායක ගහමාරුවක් නෙවෙයි. සමහර යහපත් ප්‍රතිඵල ළඟා කරගත්තත් මාරක ස්ථානයේ කුජ සමග රවි ගමන් කරන කාලේ ඔබ ඉතා සැලකිලිමත් ක්‍රියා කළ යුතුයි. ඔබට උෂ්ණාධික රක්තාධික රෝග, ලේ නරක් වීමේ දෝෂ, ගින්නෙන් නැතිවිය හැකි විපත්, අක්ෂි රෝග වැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන් නිසා සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා සමස්තයක් විදියට වෘෂභ ලග්න හිමියන්ට මේ ගහමාරුවේ බොහෝ දුරට සුබඵලයන් හඳුනා දීමේ හැකියාව අඩුයි. ඒ නිසා මේ සුළු කාලයක් පවතින නිසා ඔබ තරම් කලබල විය යුතු නැහැ. මේ කාල පරිච්ඡේදයේ ඔබ බොහෝ දුරට විශේෂයෙන්ම අන්ධයට උදව් කිරීම, වැඩිහිටි පියවරු සින්න වැඩිහිටි නිවාස වලට දාන දීම, ශිව දෙවියන්ට බාරහාර වීම වැනි දේවල් කිරීම, ආලෝක පූජා කිරීම වැනි කටයුතු මේ කාලය තුල සිදු කරන්නේ නම් ඊටම යහපත්. මිථුන ලග්නහිමියන්ගේ කුජ 7 වෙනි ගමන් කරනවා. ඒ වගේම රවිත් 7 වෙනිට පිවිසිලා තිනවා. මෙය බොහෝ දුරට රවිගේ මේ ප්‍රවිෂ්ඨය තරම් සුබදායක නොවුනත් මේ ප්‍රවිෂ්ඨයත් සමග ඇතිවිය හැකි දරුණු තත්ත්වයන් මගහැරෙනවා. ඒ ගුරුගේ පූර්ණ දෘෂ්ටියට මේ කුජ රවි ලක් වෙන නිසා මෙතන වහව ජීවිතය තුළ ඇති විය හැකි ගැටුම්, බාධක, ඇවිලිලි තරමක් අවම වෙනවා. එවැනි දේවල් ඇතිවත් ඒවා සමතේකටපත් වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඔබගේ හවුල් සහකරු සහකාරිය සමග උසස් අරමුණු ඉලක්ක සමග ඉදිරියට යෑමේ හැකියාව පවතිනවා. ඒ නිසා පෞල් පරිසරය තුළ උසස් අරමුණු ඉලක්ක සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සාහ දරනවා නම් මේ කාලය තුළ ඔබට ඉහළ ප්‍රගතියක් ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරය ආරම්භීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් හවුල් ව්‍යාපාර කරන අය නම් ඒවා සාර්ථක කර ගැනීමේ හැකියාවත් ඔබට එහි ඉහළ වගකීම් දරන්න හැකියාවත් මේ කාලය තුළ පවතිනවා. ඒ නිසා ඔබගේ රැකියා උසස් වීම, රාජ්‍යාංශයේ රැකියා බලාපොරොත්තු වෙන අයට මේ ගහමාරුවත් සමග එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම වෙනදාට වඩා ඔබ අලස, කම්මැලි, උදාසීන, පසුබෑම වලට ලක් වෙච්ච ගති ස්වභාවයන් තරමක් අයිවත් වෙනවා. ඔබගේ හවුල් සහකරු සහකාරියගේ උදව් උපකාර ඔබට ඉදිරියට යෑමට ශක්තියක් වෙන නිසා. ඒ නිසා ඔබ තනියම ගිය ගමනට වඩා හවුල් සහකරු සහකාරිය සමග අත්වැල් බැඳගෙන යන ගමනකට පසුබිම් සකසා ගත්තොත් මේ කාලය තුළ ඔබගේ බොහෝ බලාපොරොත්තු ජයග්‍රහණයන් සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා රවිගේ ගහමාරුව ඔබට 7 වෙනිට පිවිසීම ඊතරම් අසුබ බාධක ගහමාරුවක් වෙන්නේ නැහැ. ඔබට මේ කාලය තුළ ඔබගේ ගෘහස්ථිත ජීවිතයේ, විවාහ ජීවිතයේ, හවුල් ව්‍යාපාරවල දියුණු ප්‍රගතිය අපේක්ෂාවෙන් කටයුතු කරන්නත්, නව ව්‍යාපාර ආදිය අතගසන්නත් මේ කාලය තුළ ඊටම සුබදායකයි. ඒ නිසා රවි ගහමාරුව මිථුන ලග්න හිමියන්ට ඊතරම්ම අසුබ බාධක ගහමාරුවක් විදියට හඳුන්වා දෙන්න බෑ. මේ ගහමාරුව පවතින කාලේ ඔබට යහපත් සුබඵල රාශියක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබ මේ කාලය තුළ නායකත්වයේ මූලිකත්වයේ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නම්, වෘත්තීය උසස් වීම අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නම් ඒවට තිබූ බාධක නිම වෙන නිසා ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවත් පවතිනවා. කටක ලග්න හිමියන්ගේ ඒ ධනස්ථානාධිපති වූ රවි හතුරු සහ රෝග ස්ථානයේ තමයි පිවිසිලා තියෙන්නේ. ඒ නිසා මේ කාලය තුළ ඔබට බොහෝ දුරට ණයතුරුස් වලට ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ කාලය තුළ මූල්‍ය ගනුදෙනු කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. ඒ වගේම මේ රවි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ ඊටම යහපත් තැනකට නෙවෙයි, රෝග ස්ථානයේට. රෝග ස්ථානයේ මේ දිනවල කුජත් ගමන් කරන නිසා රවිගේ ප්‍රවිෂ්ඨය ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ බාධකයන් ඉස්මතු කරන්න හේතුවක් වෙනවා.
ඒ නිසා මේ කාලය තුල හෘදාශ්‍රිත රෝග තත්ත්වයන්, උෂ්ණාධික රක්තාධික රෝග, අක්ෂි රෝග එවැනි ශල්‍ය කර්මයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලයේ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම උසස් අයගෙන් චෝදන අපවාද නින්දා වැනි තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ පිය පාර්ශ්වය සමග වෘත්තීය ශේෂ්ත්‍රයේ උසස් අය සමග කටයුතු කිරීමේදී සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඒ වගේම මේ කාලය තුල ඔබට රැකියා අපේක්ෂාවන් පවතිනවා නම් ඒ වැනි රැකියා ආදායම් මාර්ගවලට අතගැසීම, රැකියා උසස් වීම අපේක්ෂාවෙන් කරන කටයුතු වලට අතගැසීමත් මේ ගහමාරුව සමග ඊටාම සුබදායකයි. ඒ වගේම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සම්බන්ධ රැකියා කරන අයට මේ ගහමාරුව යහපත් ප්‍රතිඵල උදා කරන ගහමාරුවක්. විශේෂයෙන්ම කටක ලග්නෙහිමි ඔබට රවි රෝග ස්ථානයේට හතුරු ස්ථානයේ පිවිසිලා කුජත් සමග ගමන් කිරීම ඊතරම් සුබදායක නොවන නිසා ඔබ බොහෝ දුරට මේ කාලය පරිස්සම් විය යුතුයි. අනතුරු බාධක වැටීම් තලින් සීරීම ආදී අනතුරු සුළු ශල්‍ය කර්මයන් වලට ලක් වෙන්න පුළුවන් නිසා සැලකිලිමත් විය යුතුයි. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී තා සැලකිලිමත් කටයුතු කළ යුතුයි. ඔබට විරුද්ධවාදීන් ඔබගේ කටයුතු නිසා විරුද්ධවාදීන් ඇතිවීමේ ඉඩකඩ වැඩි නිසා අනිත් අයගේ කටයුතු කිරීමේදී ඉතා දූරදර්ශීව ක්‍රියා කළ යුතුයි. ඒ නිසා පොදුවේ කටක ලග්න හිමියන්ට රවි ගහමාරුව ඊතරම්ම සුබඵලදායක ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න බෑ. ඒ නිසා මේ කාලය ඔබ ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතු වෙනවා. අපි දැන් බලමු සිංහ ලග්න හිමියන්ට. සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති තමයි රවි. ලග්නාධිපති විද්‍යාස්ථානයට තමයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. මෙය විශේෂයෙන්ම අධ්‍යාපනික ශාස්ත්‍රයේ නිලයින දූ දරුවන්ට ඊටාම යහපත් ගහමාරුවක්. මොකද රවි විද්‍යාස්ථානයට පිවිසීම, ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම, කේතු ලග්නගත වීම මේ සියල්ලම අධ්‍යාපනික කටයුතු වලට ඊටාම සුබදායකයි. ඒ නිසා මේ කාලය තුල ඔබ අධ්‍යාපනික වශයෙන් නව ප්‍රවිෂ්ඨයන් වලට යොමු වෙනවා නම් යම් කිසි ශාස්ත්‍රයන් අධ්‍යාපනය කිරීමට මූලාරම්භයක් ගන්නත් මේ කාලේ ඊටාම සුබදායකයි. ඒ වගේම අධ්‍යාපනික ශාස්ත්‍රයේ ලයින් තරඟ විභාග වලට ඉදිරිපත් වෙන සියලුම දූ දරුවන්ට මේ කාලය තුළ බොහෝ ජයග්‍රහණයන් අධ්‍යාපනික ශාස්ත්‍රයේ කටයුතු වලින් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මේ කාලය තුළ ඔබගේ දූ දරුවන් වෙනුවෙන් වැඩි කැපවීමක් ඔබ තුළින් විදහා දැක්වෙනවා. ඒ නිසා ඔබගේ දූ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දීමට ඔබට විශාල හැකියාවක් මේ කාල පරිච්ඡේදය තුළ පවතිනවා. ඒ වගේම සිංහ ලග්නයේ තිබූ දැඩි ගති ස්වභාවයන්, කලබලකාරී ගති, ආවේගශීලී ගති ස්වභාවයන් මේ ගහමාරුවත් සමග අවම වෙනවා. ඒ රවි කුජ සමග සිටීම තරම් සුබදායක නැහැ. නමුත් ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම තුල ඔබගේ ලග්නාධිපති ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම තුල ඔබ ආගමික වශයෙන් නැඹුරුව සහ මානසික ගුණධර්ම ඒ සමග කටයුතු කරන නිසා ඔබ තුල පැවති ඒ සිංහ ලග්නයේ චරිත ස්වභාවයන් තරම වෙනස් වෙනවා. ඒ නිසා වෙනදාට වඩා දූරදර්ශීව උපායශීලීව සහ බුද්ධිමත්ව කටයුතු කිරීමත් ඔබගේ අධ්‍යාපනික ජයග්‍රහණයන් වලට ලක්වීමත් ඒ වගේම ආර්ථික දියුණුව අපේක්ෂාවෙන් කරන සියලුම සැලසුම් සාර්ථක වීමත් මේ කාලය තුළ සිද්ධ වෙනවා. ඒ නිසා සිංහ ලග්න හිමියන්ට තද බල ඒරාෂ්ට්‍ර කපල ලග්නෂ්ටම ඒරාෂ්ට්‍ර කපලේ නැමැති තද බල අපල කාලයේ ගත කරන මේ කාල පරිච්ඡේදය තුළ රවි කුජ සමග පස්වැන්නේ ගමන් කිරීම ඊටාම යහපත්. ඒ ඔබගේ ලග්නේ අලස මන්දගාමී ගහයකු කේතු ලග්නගතව යාම සෞඛ්‍ය තත්ත්වයේ පවතින බාධකයන් අවම කරනවා. මේ ගහමාරුව සමග බොහෝ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ධෛර්යය ඇති කරනවා. මේ ගහමාරුව විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන්ට විද්‍යාස්ථානයේ රවි ප්‍රවිෂ්ඨ වීම ඔබගේ ජීවිතයට අත්දැකීම් රාශියක් දැනුම ලබා දෙන අත්දැකීම් රාශියක් ලබා දෙන යහපත් ග්‍රහමාරුවක් විදිහටම හඳුන්වලා දෙන්න පුළුවන්. කන්‍යා ලග්න හිමියන්ට රවිගේ ප්‍රවිෂ්ඨය සිද්ධ වෙන්නේ ගෘහස්ථානයේට. කුජත් සමග රවි ගෘහස්ථානයේ ගමන් කරන නිසා ඔබ පෞල් පරිසරය තුළ නායකත්වයේ මූලිකත්වයේ ගන්න ඇගීම් වලට ලක් වෙන ඔබට පෞල් පරිසරය තුළ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම හැකියාව ඔබගේ ග්‍රාමය තුළ පවතිනවා. මේ ඉතා සුබදායකයි. එසේවත් කුජ සිව්වැන්නේ ගමන් කරන කාල පරිච්ඡේදය තුළ
රවිගේ ප්‍රවිෂ්ටයත් සමග සෞඛ්‍ය තත්ත්වයේ බාධකයන් විදියට හෘදාශ්‍රිත රෝග, එවැනි ශල්‍ය කර්ම, උදරාශ්‍රිත ගැටලු එවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් නිසා ඔබ සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඒ වගේම මේ ගහමාරුවත් සමග වෘත්තීය වශයෙන් ගුරු රැකියා ස්ථානයේ ගමන් කිරීම, රවිගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම, රැකියාකාරක කුජගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම නිසා මේ කාලය තුල වෘත්තීය වශයෙන් ඇගීම් පිළිගැනීම් වලට ලක් වෙනවා. ඒ නිසා ඔබ සමාජ පරිසරය තුල අනිත් අයගේ ඇගීම් වලට ලක් වෙන යහපත් කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ නිසා මෙතෙක් ඔබගේ බාධක වූ අතපසු නැත්නම් මගහැරුණු වෘත්තීය ඉලක්ක බලාපොරොත්තු සහ ව්‍යාපාරික බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට මේ දිනවල උත්සාහ කිරීමත්, රාජ්‍යාංශයේ රැකියාවලට යොමු වීමේ අපේක්ෂාවෙන් සිටින අයට මේ කාලය තුළ ඒවට උනන්දු වීමත්, වෘත්තීය උසස් වීම අපේක්ෂාවෙන් කරන කටයුතු වලට උනන්දු වීමත්, තමන්ගේ වෘත්තීය ශේෂ්ත්‍රයන් කර්මාන්ත හෝ ව්‍යාපාර පුළුල් කර ගැනීම අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒවට අතගැසීමත් මේ කාල පරිච්ඡේදයේ ඊටම සුබදායකයි. විශේෂයෙන්ම ඔබත් හෘදයාශ්‍රිත, උදරාශ්‍රිත රෝග තත්ත්වයන් ඉස්මතු වෙන්න පුළුවන් නිසා ඔබත් සැලකිලිමත්ව ක්‍රියා කළ යුතු කාල පරිච්ඡේදයක් වෙනවා. සමස්තයක් විදියට මේ ගහමාරුව කන්‍යා ලග්න හිමියන්ට යහපත් සුබඵල රාශියක් උදා කර ගැනීමේ වාග්ය වාසනාව තියෙන ඒ සුබදායක ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු තුලා ලග්න හිමියන්ට. තුලා ලග්න හිමියන්ගේ අයස්ථාන අධිපති ගහය තමයි රවි. රවි ප්‍රවිෂ්ඨ වෙන්නේ වික්‍රමස්ථානයේට. කුජ තුන්වෙනිද ගමන් කරන නිසා තුලා ලග්න හිමියන් වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ දැඩි ආත්ම විශ්වාසය ඇති කරගනිමින් ඉහළ ඉලක්ක බලාපොරොත්තු නායකත්වයේ මූලිකත්වයේ අපේක්ෂාවෙන් කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ නිසා මෙතෙක් පැත්තකට මුළු ගැන්වී සිටි තුලා ලග්න හිමියන්ගේ ඉදිරියට යෑමක් මේ තුලින් දකින්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුල උන් හරවත් අර්ථවත් විදියට කටයුතු කරන නිසා බොහෝ දුරට ඔබට අන්‍යයන්ගේ අතර ඔබගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට හැකියාව පවතිනවා. ඒ නිසා තුලා ලග්න හිමියන්ට රවි ගහමාරුව ඊටම සුබදායකයි. ඒ වගේම ඔබගේ කරන කියන කටයුතු නිසා ඔබගේ ආර්ථික දියුණුව ප්‍රගතිය අපේක්ෂාවෙන් කරන කටයුතු වලින් සාර්ථකත්වයන් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විදේශගත වී ඔබ වෘත්තීය වශයෙන් නව රැකියා ආදායම් මාර්ග හෝ වෘත්තීය උසස් වීම අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවත් මේ ගහමාරුව සමග පවතිනවා. ඒ නිසා අන්‍යයන්ගේ නම්‍යශීලී නොවන ගති තමන්ගේ සුවසහයෙන් ගොඩනගා ගැනීමේ හැකියාව මේ කාලේ පවතින නිසා සුවසහයෙන් තම කටයුතු සාර්ථක කරගන්න උත්සාහ කරන කාලවකවානුවක්. ඒ වගේම හවුල් ජීවිතයේ බලාපොරොත්තු ඉලක්ක සාර්ථක කර ගැනීම හා හවුල් ව්‍යාපාර කරන්නේ නම් ඒවා දියුණු කර ගැනීමේ හැකියාවත් මේ කාලය තුල පවතිනවා. ඒ වගේම මෙතෙක් මන්දගාමීව ලැබූ ආදායම් මාර්ග වෙනසකට ලක් වෙනවා. ඒ නිසා උසස් ආදායම් ඉලක්ක වලට යොමු වීමේ හැකියාවත් තුලා ලග්න හිමියන්ට පවතිනවා. ඒ නිසා මේ ගහමාරුවේ සුබ ඵලයන් රාශියක් බුත් විඳීමේ හැකියාව පවතිනවා. ඒ නිසා රවි ගහමාරුව තුලා ලග්න හිමියන්ට සුබ ඵල අපේක්ෂා කර හැකි ගහමාරුවක්. රවි වික්‍රමස්ථානයේ ගමන් කරන කාලය තුල කුජ සමග ගමන් කිරීම, ගුරුගේ පූර්ණ දෘෂ්ටිය ලක්වීම තුල ඔබට බොහෝ දුරට ඉතා දූරදර්ශීව ක්‍රියා කර ඔබගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට හැකියාව පවතින කාල පරිච්ඡේදයන් නිසා ඔබ මෙතෙක් ආරම්භ නොකර අතපසු අතහැර දැමූ සියලු කටයුතු වලට යලි යොමු වීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. අපි දැන් බලමු වෘශ්චික ලග්න හිමියන්ට. වෘශ්චික ලග්න හිමියන්ගේ කර්මස්ථාන අධිපතිවත් රැකියා ස්ථානාධිපති ධනස්ථානයට ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ලග්නාධිපති වූ කුජ ධනස්ථානයේ ගමන් කරනවා. ඒ නිසා මේ කාලය විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමිය සෑම කෙනෙකුටම නව ව්‍යාපාර ආදී ආරම්භීමට හෝ ව්‍යාපාර පුළුල් කිරීමට හෝ කරන ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට මේ ගහමාරුව සමග වාසනාව පවතිනවා. මෙතෙක් ආර්ථික ආදායම් මාර්ගයක් නොමැතිව සිටි වෘශ්චික ලග්න හිමියන්ට නව ආර්ථික ආදායම් මාර්ගවලට පසුබිම් සැකසෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මූල්‍ය ආයතන වල රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම්, ව්‍යාපාරික ශේෂ්ත්‍රයන්හි රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම්, ව්‍යාපාර කිරීමේ අරමුණු තබාගෙන සිටිනවා නම්, ඒ වගේම ඔබ මූල්‍ය ආයෝජනයන් වලට
මූල්‍ය ආයෝජනයන් කිරීමේ බලාපොරොත්තු පැවති යන මේ කාලය තුළ එම කටයුතු වලට ඉදිරිපත් වීම ඉතාම සුබදායකයි. ඔබට ආර්ථික දියුණුව අපේක්ෂාවෙන් කරන සියලුම කටයුතු වලින් ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වෘශ්චික ලග්නහිමියන්ගේ ලග්නාධිපති රවි සමග ගමන් කරන නිසා ඔබ බොහෝ දුරට ඉහළ ඉලක්ක අරමුණු සමග කටයුතු කරන නිසා උසස් ආයෝජනයන් වලට යොමු වීම නිසා ඔබට විශාල ආර්ථික ප්‍රතිලාභයන් උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබගේ රැකියාවල පැවති මන්දගාමී ගති ස්වභාවයන් ඉදිරියේදී නැති වී යනවා. ඒ නිසා ඔබ වෙනදාට වඩා වෘත්තීය වශයෙන් හොඳ යහපත් ප්‍රවිෂ්ටයක් ඇති කර ගන්නවා. ඒ වගේම ඔබත් සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඔබටත් වැටීම් තැලෙන් සේරීම හදිස්සි අනතුරු වැනි තත්ත්වයන් උදා වෙන්න ඉඩ කඩ තියෙන නිසා ඔබ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. අවදානම් සාගත කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම වෘශ්චික ලග්නහිමියන්ට රවි ගහමාරුව ඊටාම යහපත් ස්ථානයේ ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ලග්නාධිපති සමග ඒක නිසා මේ ගහමාරුව සමස්තයක් විදියට වෘශ්චික ලග්නහිමි සියලු දෙනාටම ඊටා යහපත් සුබදායක ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. මෙවර ගහමාරුවේ සුවිශේෂී සුබඵල දින ලග්නයක් විදියට ධනු ලග්නහිමි ඔබව හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම රවි ග්‍රහයා ලග්නගත වෙන විට කුජ ලග්නේ බලවත් ගමන් කරන මේ කාල පරිච්ඡේදය තුළ ගුරුගේ ලග්නාධිපති ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම තුළ ඔබට ඔබගේ ප්‍රතිරූපය උසස් ප්‍රතිරූපයන් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දැඩි අදිෂ්ඨාන ශක්තිය ඔබ තුළ ඉස්මතු වෙනවා. ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ හැකියාව ඔබ තුළ ඉස්මතු වෙනවා. ඒ නිසා අන්‍යයන්ට නම්‍යශීලී නොවන තමන්ගේ සුවසහයෙන් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ කටයුතු කරන්න පෙළඹෙන උසස් ඉලක්ක අරමුණු කරා යොමු වෙන වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ධෛර්යය සහ අභියෝගේ ජය ගැනීමේ හැකියාව ඔබ තුළ ජනිත වෙලා තියෙන කාලවකවානුවක් වෙනවා. ඒ නිසා මේ ගහමාරුව සමග ඔබගේ ජීවිතයේ යහපත් විපර්යාසයන් රාශියක් ඔබට ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතින නිසා ඔබ මෙතෙක් පසුබෑම් වලට ලක් වී අවදානම් සහගත කටයුතු වලින් වැළකී සිටින මේ කාලය තුළ ඊටාම සුබවාදී ආකල්ප සමග ඕනෑම ශ්‍රේෂ්ඨයකට අතගසන්න උත්සාහ දැරීම තුළින් ඔබට ඉහළ ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ නායකත්වයේ මූලිකත්වයේ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නම් මෙම කාලය තුළ එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව, ඒ වගේම සුවත්සාහයෙන් ගොඩනගා ගැනීමේ හැකියාව, අන්‍යයන් අතර විශේෂත්වයක් හෝ කැපී පෙනෙන එක්වීම, ඔබගේ නිර්මාණශීලී හැකියාවන් කුමක් හෝ ඇතනම් ඒවා ඉස්මතු වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා වෙනදාට වඩා අභියෝගේ ජය ගැනීමේ හැකියාව සහ විත්තා දූරදර්ශීව ක්‍රියා කර කටයුතු කරන නිසා ඔබට බොහෝ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ඔබට මේ කාලය තුල ප්‍රේසන් සහගත විය යුතුයි ශීර්ෂාබාධ හිසාශ්‍රිත රෝග තත්ත්වයන් ඉස්මතු වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබට මේ කාලය තුල අධ්‍යාපනික වශයෙන් දුරස්ථ අධ්‍යාපනයන්, විදේශගත අධ්‍යාපනයන් වලට යොමු වීමේ බලාපොරොත්තු පවතිනවා නම් ඒවා සාර්ථක කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ඔබ දේශපාලන හෝ සමාජ සේවා කරන්නේ නම් එහින් ඔවුන්ගේ ඇගීම් වලට ලක් වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබට මේ කාලය තුල ඕනෑම බැරෑරුම් කටයුත්තකට අත ගැසීමේ හැකියාව තියෙන නිසා ඕනෑම ක්‍රියාකාරී ශ්‍රේෂ්ඨයකින් ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. වෙනදාට වඩා ධනු ලග්න හිමියන් අපල බාධකත් නොමැති කාල පරිච්ඡේදයන් නිසා අන්‍යයන් අභිබවා යන යහපත් ගහමාරුවක් විදියට මේ කාල පරිච්ඡේදය ධනු ලග්න හිමියන්ට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා ධනු ලග්න හිමියන්ට අනිකුත් ලග්න වලට වඩා යහපත් සුවිශේෂී ගහමාරුවක් විදියට රවි ගහමාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මකර ලග්න හිමියන්ට. මකර ලග්න හිමියන්ගේ වැස්ථානයේට තමයි රවිගේ ප්‍රවිෂ්ඨය සිද්ධ වෙන්නේ කුජත් සමග. ඒක නිසා විශේෂයෙන්ම ඔබට ඔබගේ තරාතිරම නොබලා වියපැහැදන් කිරීමේ පසුබිම් සැකසෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහෝ දුරට මූල්‍ය වශයෙන් කරන ගනුදෙනුවලදී ඒ වගේම වියපැහැදන් වලදී ඉතා කල්පනාකාරීව කළ යුතුයි. ඒ වගේම ඔබට මේ කාලය තුළ ප්‍රේසන් සහගත විය යුතුයි. අක්ෂී රෝග වැනි තත්ත්වයන් මේ ගහමාරුවත් සමග එන්න පුළුවන්. රවි කුජ එකට ගමන් කරන නිසා
පාදාශ්‍රිත ගැටලු, උෂ්ණාධික රක්තාධික රෝග, ලේ නරක් වීමේ දෝෂ වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් නිසා සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මේ කාලය තුල බොහෝ දුරට අනතුරු බාධකවලට ලක් වෙන්න ඉඩකඩ පවතින නිසා ඔබ විශේෂයෙන්ම විදුලියෙන් ගින්නෙන් ඇතිවිය හැකි පීඩාවන් වලට ලක් වෙන්න පුළුවන් නිසා ඔබ මේ පිළිබඳ සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඒ වගේම ඔබට මේ කාලය තුල බොහෝ දුරට ගෙවල් දරවල් ඉඩකඩම් භූමි ලාභ වල උරුමයන් පවතිනවා. ඒ වගේම දුර බැහැර ගමන් විදේශ ගමන් වීමන් වලට යොමු වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම දුරස්ත පළාත්වල උරුමයන් ලැබෙන නිසා ඔබ දුර බැහැර ඉඩකඩම් ගෙවල් දරවල් ආදී මිලදී ගැනීම වලට උත්සාහ දන්නවා. එම කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම මේ කාලය තුල ඔබට බොහෝ දුරට වැටීම් තැලීම් සීරීම් හදිස්සි අනතුරු ශල්‍ය කර්ම වැනි අවස්ථාවලට ලක් වෙන්නත් ඉඩකඩ තියෙන නිසා සැලකිලිමත්ව ක්‍රියා කළ යුතු කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ නිසා මේ කාලය තුල ගෘහාශ්‍රිත පරිසරයේ යම් කිසි ඉදිකිරීම හෝ කරන්නේ නම් නව මිලදී ගැනීම වලට උත්සාහ කරන්නේ නම් ඒවට මේ කාලය තුල ඊටම යහපත්. ඒ නිසා මකර ලග්න හිමියන්ගේ වැයස්ථානයේට රවිගේ ප්‍රවිෂ්ඨය තරම්ම සුබදායක නොමැති නිසා ඔබ විශේෂයෙන්ම සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඔබගේ සෞඛ්‍ය පිළිබඳ, වියපැහැදම් පිළිබඳ, ඔබට ඇතිවිය හැකි අලාභ අවාසි පිළිබඳ සැලකිලිමත්ව ක්‍රියා කළ යුතු කාලයක්. ඒ නිසා රවි ගහමාරුව මකර ලග්න හිමියන්ට තරම්ම සුබ ඵලදායක ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න අපහසුයි. කුම්භ ලග්න හිමියන්ගේත් ඊටම සුවිශේෂී සුබ ස්ථානයක් වූ 11 වෙනිට රවිගේ ප්‍රවිෂ්ඨය සිද්ධ වෙනවා. මේ දිනවල කුජ 11 වෙනි ගමන් කරන්නේ අරිෂ්ඨ දෝෂ භංග කරමින් රවි කුජ 11 වෙනි ගමන් කරන්නේ. ඒ නිසා නායකත්වයේ මූලිකත්වයේ ගැනීම, වගකීම් දැරීම, ව්‍යාපාරික කටයුතු වලට අතගැසීම, උසස් අරමුණු ඉලක්ක කරා යෑමේ හැකියාව ඔබට පවතිනවා. ඒ නිසා මේ ගහමාරුව විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියන්ට ඉතාම සුබදායකයි. ඒ වගේම රාජ්‍යාංශ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. වෘත්තීය ඇගයීම් බලාපොරොත්තු වෙනවා නම් මේ කාලය තුල එවැනි ඇගයීම් වලට වාසනාව තියෙනවා. මේ කාලය තුල බොහෝ දුරට ජීවිතයේ විවාහ සහකාරියට බොහෝ දුරට උන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ ගහමාරුව පොදුවේ ඔබගේ විවාහ ස්ථානාධිපති රවි 11 වනට පිවිසලා තියෙන්නේ. ඒ නිසා හවුල් ජීවිතයේ දියුණුව ප්‍රගතිය අපේක්ෂාවෙන් කරන සියලුම කටයුතු ඉතාම සුබදායකයි. මේ කාලය ඔබගේ ප්‍රේම සම්බන්ධතාව විවාහ බලාපොරොත්තු අපේක්ෂාවෙන් සිටින අයට මුණ ගැසෙන අය ගැළපෙන යහපත් සහකරු සහකාරයන් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා කුම්භ ලග්න හිමියන්ට කුජ රවි 11 වෙනිට පිවිසීම වෘත්තීය වශයෙන් දියුණුව ප්‍රගතිය, ඇගයීම් වලට ලක්වීම, නව රැකියා ආදායම් මාර්ගවලට ප්‍රවිෂ්ඨ වීම, ඉදිරි ගමන සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙන නිසා කුම්භ ලග්න හිමියන්ට මේ ගහමාරුව සුවිශේෂී සුබදායක යහපත් ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. මීන ලග්න හිමියන්ටත් ඉතා යහපත් සුබඵල දෙන ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. රවි මෙවර ගහමාරුව සිද්ධ වෙන්නේ රැකියා ස්ථානයේට මේ දවස්වල වෘත්තීය ස්ථානයේ කුජ බලවත් දික් බලව ගමන් කරනවා. ඒ වගේම රවි බලවත් දික් බලව ගමන් කරනවා. රවි කුජ රැකියා ස්ථානයේ ප්‍රවිෂ්ඨ වීම වෘත්තීය වශයෙන් බලාපොරොත්තු වන සියලුම ඉලක්ක ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබ කරන කියන වෘත්තීය කටයුතු වල උසස් වීම ඇගයීමට ලක්වීමේ පසුබිම් සකසා ගන්න පුළුවන් නිසා මේ කාලය තුල එම කටයුතු වලට වැඩි නැඹුරුවක් දැක්වීමත් ඉතාම සුබදායකයි. රවි කුජ දස්වැන්නේ සිටීම වෘත්තීය වගකීම් නිසි අයුරින් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව සහ ඒ තුළින් ඇගයීමට ලක් වෙන නිසා මේ ගහමාරුව ඔබට ඊටාම සුබදායකයි. ඒ වගේම රාජ්‍යාංශයේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් ඔබගේ ස්වයං වෘත්තීන් කරගෙන යෑමේ හැකියාව තියෙනවා නම් ඒ වගේම මේ කාලය තුල ඔබ නායකත්වයේ මූලිකත්වයේ අපේක්ෂාවෙන් යම් කිසි සමාජ සේවාව දේශපාලන ශාස්ත්‍රයේ නියලා ඉන්නවා නම් ඒ කටයුතු වලින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා වෘත්තීය වශයෙන් කරන සියලුම කටයුතු වලට මේ ගහමාරුවත් සමග යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා රවි ගහමාරුව රවි බලවත් ස්ථානයකට පිවිසලා තියෙන නිසා මීන ලග්න හිමියන්ට යහපත් සුබ ප්‍රතිඵලයන් රාශියක් බුද්ධ විඳීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මීන ලග්න හිමියන්ට කුජ 10 වෙනිට පිවිසීමත්
රවි 10 වෙනිට පිවිසීමත් ඉදිරියේදී එන සිකුරුගේ පිවිසීමත් ඊටම සුබදායකයි. නමුත් ඔබගේ ලග්නයේ සෙනසුරු ගමන් කරන නිසා කුමන දේවල් ලැබුණත් මානසික සතුට අවම කරන නිසා ඔබ මේ කාලය තුල ග්‍රහපලවට කළ යුතු පිළියමුත් යොදමින් කටයුතු කරන්නේ නම් ඔබගේ බොහෝ බලාපොරොත්තු සාර්ථක කර ගැනීම හැකියාව තියෙන යහපත් කාලවකවානුවක් විදිහට මේ කාලවකවානුව හඳුන්වලා දෙන්න පුළුවන්. මෙවර විශ්වකර්ම YouTube නාලිකාව තුලින් ඔබට රවිගේ ගහමාරුව හඳුන්වලා දෙන්නේ. රවි ගහමාරුව බොහෝ දුරට අසුබ ඵලයන් උදා කරන ලග්නවලදී මෙහි අසුබ ඵලයන් එතරම් උදා වෙන්නේ නැහැ. ඒ රවිට ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම තුළ රවිගේ තියෙන දැඩි ගති ස්වභාවයන් අවම වෙන නිසා මේ ගහමාරුව රවිගේ ගහමාරුව සමස්තයක් විදියට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ ගහමාරුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුල බොහෝ දුරට නායකත්වයේ මූලිකත්වයේ ගැන කටයුතු කරන සියල්ලෝම බොහෝ දුරට දැහැමි මාර්ග වලට ප්‍රවිෂ්ඨ වීමට සිදුවන කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ රවි මාරුව ඊතරම්ම අසුබ ඵලදායක ගහමාරුවක් නොවෙන නිසා ඔබට මේ ගහමාරුවෙන් වලින් ඊතරම්ම අසුබ බලපෑමක් නැහැ. ඒ නිසා ඔබ මේ කාලය තුල යහපත් දේවල් වලට යොමු වී කටයුතු කරන්නේ නම් ආගමික වශයෙන් නැඹුරුව කටයුතු කරන්නේ නම් ඒ වගේම මේ කාලය තුල ඔබගේ ගහපල වලට කළ යුතු ග්‍රහ ශාන්ති කර්ම සිදු කරමින් කටයුතු කරන්නේ නම් මේ කාල පරිච්ඡේදයේ ඒ කුජ රවිගේ ග්‍රහමාරු වලින් ඇතිවිය හැකි සුබ ඵලයන් බහුලව බුද්ධ විඳීමේ වාග්ය වාසනාව ඔබට උදා කරගත හැකියි. නැවතත් විශ්වකර්ම YouTube නාලිකාව තුලින් ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා.